තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාම. සදහම් සුවයෙන් සියලු ලෝසත නිවාසන සාලන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධ රූපවාහිනී නාලිකාව කළුතර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ සිට පටිගත කරමින් මේ පෙර දේශනාව අප මෙලෙස ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. දේශනාව පවත්වනු ලබන පින්වත් ස්වාමීන් වහන්සේ වත්තල වැලිකඩ මුල්ල අභය විහාරාධිපති කොළඹ අශෝක විද්‍යාලයේ ආචාර්ය අධ්‍යාපනපති පූජනීය කැලණිය ශාසන වංශ පින්වත් ස්වාමීන් වහන්සේ අපි සාදුනාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. දේශනාවෙන් වෙන දවසේ පින්බර දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරනවා කළුතර නාගොඩ සකුරා පටුමග පදිංචි ජයන්තා රත්නප්‍රිය ඇතුළු සහෝදරයන් පිරිස ප්‍රධාන එම පවුලේ සදැහැති පින්වත් පිරිස. එහෙමනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි নমස්කාර පූර්වකව ආරාධනා කරමු මෙතෙන් සිට මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කෝදං ජත්වා සුඛං සේති කෝදං ජත්වා නසෝචති කෝදස්ස විසමූලස්ස මදුරංගස්ස බ්‍රාහ්මන වදං අරියාපසංසන්ති තං හි ජත්වා නසෝචති ධර්ම ශ්‍රවණාබිලාෂී කාරුණික වාසනාවන්ත සත්පුරුෂ ගුණවන්ත පින්වත්නි, බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙන එන්න තවත් උතුම් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත. අද දවසේ මේ උතුම් පින්කමේ සදැහැති දායකත්වය සම්පූර්ණ කරනවා කළුතර නාගොඩ සකුරා පටුමගෙහි පදිංචි ජයන්තා රත්නප්‍රිය මහත්මිය ඇතුළු සහෝදරියන් පිරිස. ඉතාමත්ම උමනාවෙන් තමන්ගේ පවුල්වල සියලුම දෙනා එකතු පාදා කරගෙන මේ උදාරතර පින්කමේ සදැහැති දායකත්වය සම්පූර්ණ කරනු. පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධම්මෞෂධ සමන්නත්ති ඒතම් පිබත භික්ඛවේ ආදි වශයෙන් මේ ධර්මය හා සමාන වෙන ඖෂධයක් ලෝකේ කොහෙවත් නැහැ කියලා. මනුෂ්‍ය වශයෙන් අපිට කායික මානසික ආදි වශයෙන් දෙආකාරව රෝග පීඩා හටගන්නවා. ඒ කවර රෝග පීඩාවකට වුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලබන ප්‍රතිකාරය තරම් ස්ථිරසාර ප්‍රතිකාරයක් නැහැ. අපි අද බොහෝ පීඩාවට පත් වෙලා තියෙන්නේ කෙලෙස් රෝග නිසා. ඒවාට අවශ්‍ය කරන ප්‍රතිකර්ම ධර්මයෙන් නොලැබීම නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා තව බොහෝ දෙනෙක්ට ලෝකයේ බණ අහන්නට ඉඩ ප්‍රස්තාව සැලසීමක් වශයෙන් නොයි ජයන්තා මහත්මිය ඇතුළු මේ පවුලේ සියලු දෙනා මේ උදාාරතර පින්කම සිද්ධ කරන්නේ. එනිසා බණ ටිකක් අහමු. දැන් බණ අහන වෙලාව. පින්වත්නි, අද මේ සද්ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේ අරහන්ත වග්ගයේ සූත්‍රයක්. මේ සූත්‍රයේ නම ධනංජානී සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ. මේ වේළුවනාරාමේ කියලා කියන්නේ අපේ ඇත්තෝ දන්නවා උණ පඳුරු වලින් වටවෙච්ච සුවිශාල අබේ භූමියක්. ලේනුන් තමයි වැඩිපුරම හිටියේ. එනිසා වේළුවනාරාමෙට කලන්දක නිවාපය කියලත් කියනවා. පාලියෙන් කලන්දක කියන්නේ ලේනටනේ. ලේනුන්ගේ අබේ භූමියක්. හැම තැනම
ඕම ලස්සන සුන්දර පරිසරයක් තිබ්බ තැනක් වේළුවනාරාමය. බුදුහාමුදුරුවෝ ඔය වේළුවනාරාමේ වැඩ වාසය කරන කාලේ ඒ රජගහනුවර වාසය කරා භාරද්වාජ ගෝත්‍රයේ උපන් බ්‍රාහ්මණයෙක්. එයාගේ නම ධනංජානි. නම ධනංජානි, ගෝත්‍රය භාරද්වාජ. එතකොට බණ පොතේ අපිට භාරද්වාජලා ගොඩක් හම්බ වෙනවානේ. අග්ගික භාරද්වාජ, අක්කෝස භාරද්වාජ. මේ භාරද්වාජ කියන්නේ පරම්පරාවේ පරපුරේ නම. භාරද්වාජ ගෝත්‍රය. ඒ ගෝත්‍රයේ උපන් බමුණෙක්. එයාගේ නම ධනංජානි. ඉතින් ධනංජානි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහන් සිත් ඇති කෙනෙක් නෙමෙයි. සමහරු ඉන්නවානේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නත් බෑ, ධර්මය පෙන්වන්නත් බෑ, සංඝයා පෙන්වන්නත් බෑ. හැබැයි ධනංජානිගේ බිරිඳ ධර්මය කෙරෙහිත් බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් සංඝයා කෙරෙහිත් බොහෝ ප්‍රසන්න කෙනෙක්. තුනුරුවන විශේෂයි ප්‍රසන්නයි. එයා ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් කටයුතු කරන කෙනෙක්. ඕම ස්වාමියා සහ බිරිඳ කාලය ගත කරද්දී දවසක් ධනංජානි බ්‍රාහ්මණයාට මේ බැමිණිය පින්වත්නි බත් බෙදනවා. ගෙදර දහවල් කාලේ කෑම බෙද බෙදා ඉදිද්දී ධනංජානි බැමිණියගේ පාදය ගෙදර තිබ්බ පුටුවක වදිනවා. එතකොට කකුල මේ පුටුවේ වැදුනහම එයා එකපාරටම නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියලා කියනවා. පා පැකිලිච්ච වෙලාවෙත් නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියලා කියනවා. දැන් බලන්නකො අපේ මිනිස්සු කරදරයක් වෙච්ච ගමන් කියන්නේ බුදු අම්මෝ කියලානේ නේද? බුදුහාමුදුරුවම මතක් වෙනවා, අම්මා මතක් වෙනවා. විපතක් කරදරයක් වෙච්ච ගමන් අපිට පිළිසරණ ලැබිය යුතු සුදුසුම කෙනා මතක් වෙනවා. ඒක හරි භාග්යක් පින්වත්නි. දැන් අපේ ජීවිතවල අපිට කරදරයක් වුණාම තුනුරුවන මතක් වෙනවා කියන්නෙම ජයග්‍රහණයක්. සමහරුන්ට මතක් වෙන්නේ කරදරයක් විපතක් වුණාම සුරාසැල් තැබෑරුන්නේ. සමහරුන්ට මතක් වෙන්නේ සියදිවි නසා ගැනීම සඳහා ස්ථානනේ. ඒ අතරේ තුනුරුවන මතක් වීම කියලා කියන්නෙම ජයග්‍රහණය. දැන් සන්තති ඇමතියාගේ කතාවේදී සන්තති ඇමතියාගේ බොහොම ලස්සන බිරිඳ මිය පරලව ගිහිල්ලා සන්තති ඇමතියා විකෘති වෙලා කෑ ගහන වෙලාවේ එයා කියන්නේ මාව බුදුරජාණන් වහන්සේ ළඟට එක්කයි යන්න. ඒකම ජයග්‍රහණයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ සරණක් හොයන්න යම්කිසි කෙනෙක් හොයනවා නම් කාව හරි ඒ අතර ශ්‍රේෂ්ඨයා බුදුරජාණන් වහන්සේ. ඊට වැඩිය කෙනෙක් නැහැ. සන්තති හොයාගත්තේ නියම සරණමයි. එනිසා මේ බැමිණිය තුන් අතාවක් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා කියද්දී ධනංජානි බ්‍රාහ්මණයාට කේන්ති ගියා. ඇයි කේන්ති ගියේ? එයාට බුදුහාඳුරු පෙන්වන්න බෑනේ. ධර්මයේ සංඝයා පෙන්වන්න බෑ. මේ මිනිසයා කකුල වැදුනත් කියන්නේ බුදුහාඳුරන්ට නමස්කාර වේවා කියලා. ඉතින් කේන්ති ගිහිල්ලා මේ භාරද්වාජ ගෝත්‍රයේ ධනංජානි තමන්ගේ බැමිණියට කියනවා මෙහෙම. සැඩොලිය. සැඩොලිය කියන්නේ පහත් කුලේ. දැන් එයා පහත් කුලයක කෙනෙක් නෙමෙයි, බ්‍රාහ්මණ කාන්තාවක්. නමුත් පහත් කරලා කියනවා නීච ස්ත්‍රිය සැඩොලිය. නොඹ පාපැකිලුණත් මොන දෙයක් වුණත් මුඩු මහන එකගේ ಗುಣ කියනවා. බුදුහාඳුරන්ගේ මුඩු මහනා. ඒ කියන්නේ හිසකෙස් නැති කෙනා මුඩු කරලා ඉන්නේ. මුඩු මහනන්ගේ ಗುಣ කියනවා. මම කවදා හරි දවසක වාද කරලා ඔය මුඩු මහනව පරාජය කරනවා. ආයි නැති කරලම දානවා. මුඩු මහනට තියෙන කීර්තිරාවේ ඔක්කොම අයින් කරලා දානවා. කවදා හරි දවසක බලන්නකො වෛරසිත කියන එක. මිනිස්සුත් සමහර වෙලාවට කියනා නේද කවදා හරි දවසක මම කරන්නම් ඕකට හොඳ වැඩක් කියලා. පිමතුනි මහා භයානකයි. ඔය වෛරය ඉවර වෙන්නේ නැහැ. දැන් ක්‍රෝධය කියන එක නැගී එනවා සිත තුළ නැවතත්. දැන් අපිට ක්‍රෝධය කියන එක පාරටම සිතට ක්‍රෝධ සිතුවිලි එනවා. ආයි අඩු වෙලා යනවනේ. කාලයක් යද්දී ඒ කේන්තිය නිවෙනවා. හැබැයි සමහරුන්ගේ ක්‍රෝධය අඩු වෙලා නිවිලා යන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා ಜಾතිත් පරිගන්න ඕනේ කියලා. දැන් සමහරුන්ට ඒ වගේ කෙනෙක් දැක්කත් කේන්ති යනවා මතක් වෙනවා. ඒ වගේ කටහඬක් ඇහුණත් මතක් වෙනවා. ඒකට කියනවා උපනාහ බද්ධ වෛරය. බද්ධ වෛරය කියන්නේ ඒගොල්ලෝ කියනවා මං නායක පොළඟෙක් වෙලා හරි කනවමයි. මට ඊයේ පෙරේදා
ධර්ම දේශනාවකට ආරාධනා කරන්න ඇවිල්ලා කතා බහ කරද්දී එක මහත්තයෙක් කිව්වා ස්වාමීන් වහන්සේ දෙමව්පියන්ගේ ಗುಣ ගැනම කියන්න, වෛරය ගැනම කියන්න, ක්‍රෝධය ගැනම කියන්න. මං හැබැයි නෑ අපේ දෙමව්පියෝ දේපල බෙදා දෙද්දි පුංචි ප්‍රශ්නයක් මතුවුණා. ප්‍රශ්නයක් මතුවුනහම එක දරුවෙක් කියනවලු මං ඕකුන්ගේ මලගමටවත් එන්නේ නැහැ. ඒ කියන්නේ අම්මා තාත්තගේ. එතකොට කිව්වලු ක්‍රෝධ කරන්න එපා අම්මා තාත්තනේ. ඒ දෙන්නට ඔහොම වෛරයක් හිතේ ඇති කරගන්න එපා කොහම මේ දරුවා කියනවලු මුන්ගේ මිනී වලවල් වල මඤ්ඤොක්ක හිටවලා ඒ බහින අලකණ්ඩ තරම් කේන්තියක් තියනවා කියලා. හිතන්නකො සසරේ කොච්චර අපිට විපාක දෙන්න පුළුවන් කතාද මේවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමහර තැන්වලදී මිනිසු කියනලු ಜಾති ಜಾතිත් තොපෙන් පලි ගන්නවමයි. බද්ධ වෛරය. සසරේ කවදාවත් පිමන්නේ නිමාවක් තියෙයිද? නිමාවක් නැහැ. මේ මිනිසයාත් කියනවා ධනංජානි මම කවදා හරි වාද කරලා නුඹේ ඔය මුඩු මහනාව පරාජය කරනවාමයි. ඒ වෙලාවේ අර බමුණු කාන්තාව කියනවා ධනංජානි යමෙක් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට වාද නගනවා නම් උන්වහන්සේ වාද කරලා පරාජය කරන්න උත්සාහ කරනවා නම් එවැනි කෙනෙක් දෙවියෝ බඹුන් මරුන් අතර මේ කිතුන් ලෝකේ කොහෙවත් නෑ. මං අහලා තියෙන්නේ එහෙමයි. ඒ නිසා මෝඩ සිතුවිල්ලක් ඇති කරගන්න එපා. භාග්‍යතුන් වහන්සේත් එක්ක වාද කරලා දිනන්න බෑ. ඒ නිසා කවදාවත් ඒ ගැන හිතන්නවත් එපා කිව්වා. ඉතින් ධනංජානි කේන්ති ගියා. සතුටුුනේ නෑ. මොකද බිරිඳගේ කතාව දැන් බිරිඳ කියනනේ ඔයාට බෑ කියලා. එතකොට හොඳටම කේන්ති. කේන්ති ගිහිල්ලා කේන්ති සිතින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඇවිල්ලා අර කේන්තිය පෙන්වන්නේ නැතුව බුදුරජාණන් වහන්සේට ආචාර කරලා පැත්තකින් හිටගත්තා. හිටගෙන ආගිය තොරතුරු කතා කළා කොහොමද කියලා බුදුරජාණන් වහන්සේට කේන්තිය පෙන්වන්නේ නැතුව දැන් වාදයක් නේ නගන්න ඕනේ. බුදුහාඳුරත් එක්ක මොකක් හරි විවාදයක් ගොඩනගා ගන්න එපා. බුදුහාඳුරගෙන් අහුව ප්‍රශ්නයක්. මොකක්ද අහුව ප්‍රශ්නේ? කිංසු ජත්තා සුකං සේති කිංසු ජත්තාන සෝචති. කිස්සස්ස ඒක ධම්මස්ස වදහං රෝචේසි ගෝතමා. ගෞතමයනි කුමක් නැති කරොත්ද හොඳින් ඉන්න පුළුවන්? කුමක් නැති කරොත්ද ශෝකයක් නැති වෙන්නේ? මොන එක දහමක් නැසීමෙන් සතුටින් ඉන්න පුළුවන්ද? ඔන්න අහපු ප්‍රශ්නේ. මොකක් නැති කරොත්ද සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්? මොකක් නැති කරොත්ද ශෝක නැතුව ඉන්න පුළුවන්? මොන වගේ දෙයක් නැති කරොත්ද අපිට ජීවිතේ සතුටින්ම ඉන්න පුළුවන්? ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරේ තමයි පින්වත්නි මේ ධනංජානි සූත්‍රයේදී බුදුහාඳුරු දුන්නේ. බුදුහාඳුරු දේශනා කරනවා කෝදං යත්වා සුඛං සේති කෝදං යත්වා අනසෝචති. ක්‍රෝධය කියන දේ නැති කරොත් තමයි සැපෙන් ඉන්න පුළුවන්. ක්‍රෝධය කියන දේ නැති කරොත් දුක නැතිව ඉන්න පුළුවන් දුක්ෙන් නැතුව. ඒ විතරක් නෙමෙයි කෝදස්ස විසමූලස්ස මధుරග්ගස බ්‍රාහ්මණය මේ විස සහිත දුක් විපාකයන්ට මුල් වෙච්ච අමිහිරි අගක් තියෙන ක්‍රෝධය නැසීම ආර්යෝ පසසනවා. බුද්ධාදී ආර්යයන් වහන්සේලා හැමතිස්සෙම කියන ක්‍රෝධය දුරු කරන්න. දැන් පින්වත්නි කෝධ සූත්‍රය කියලා තවත් සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකේ. බුදුරජාණන් වහන්සේ එතෙන්දී දේශනා කරනවා ඒක ධම්මං භික්කවේ පජහත. මහණෙනි එකම එක දෙයක් දුරු කරන්න. ඒ දේ දුරු කරොත් අහංගෝ පාටිභාගෝ අනාගාමිතාය. මං ඔබට අප වෙනවා අනාගාමී වෙන්න පුළුවන් කියලා. කතමං ඒක ධම්මං මොකක්ද එකම එක දේ? කෝධම් භික්කවේ පජහත. ක්‍රෝධය කියන එකම එක දේ අයින් කරන්න අනාගාමී වෙන්න පුළුවන්. දැන් අපි දන්නවනේ දස සංයෝජන කියලා තියෙනවා. අපිට සසරට අපිව බැඳලා තියෙන සංයෝජන 10ක්. මොනවද සංයෝජන? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්දච්ච විජ්ජා. පිමතුනි ඕකේ මුල් පහට කියනවා ඕරම් භාගීය සංයෝජන. අපිව පහළ ලෝක වලට බැඳලා තියෙන සංයෝජන. මොනවද? පළවෙනි එක සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඔය තුන නැති කරොත් අපි කියනවා සෝවාන්.
ඊළඟට තියෙන කාමරාගයයි පටිගයයි කියන දෙක තුනී කළොත් සකෘදාගාමි නැති කරන්නේ නැහැ. තුනී වුණොත් සකෘදාගාමි. ඒ දෙක සම්පූර්ණයෙන්ම නැති කරපු දවසට අපි කියනවා අනාගාමි. ඒ කියන්නේ පංච උරම්භාගීය සංයෝජන නැති කිරීමමයි අනාගාමි කියන්නේ. ඒකේ අන්තිම එක මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ ඔන්න ක්‍රෝධය කෝපය කේන්තිය තරහව වයි සම්පූර්ණයෙන්ම නැති කරන්න ටිකක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම නැති කරපු දවසට බුදුහාමුදුරුවෝ දේශනා කරන එයා අනාගාමීමයි. ඒ නිසා සසරේ මේ ක්‍රෝධය කියන එක දුරු කළම යුතු දෙයක්. සමහරලාට මිනිසු කියනවා ස්වාමීන් වහන්සේ අපි උදේ ඇහැරිච්ච වෙලේ ඉඳන් රෑ නිදියන වෙලාව වෙනකන් ගිනි අරගෙන ඉන්නේ. අපේ ලේ රත් වෙලා තියෙන්නේ අපි කේන්තියෙන් ඉන්නේ. ඒ වගේ මිනිස්සු මරණින් පස්සේ අපාය යන්නේ නැද්ද? යනෝමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේ මිනිස්සු යථාබතං නික්කිත්තෝ එවං නිරයි. ඔළුවේ තිබ්බ බරක් බිමින් තිබ්බ වගේ ගිහිලා උපදිනවලු අපායේදී. ඇයි? තංකිස්ස හේතු. මොකද්ද හේතුව? චේතු හිස්ස බික්කවේ පදුට්ටෝ. ඒගොල්ලන්ගේ සිතුවිලි ඔක්කොම paludu වෙලා. සමහර මිනිස්සු ඉන්නවනේ ගෙදර උදේ ඇහැරිච්ච වෙලේ ඉඳන් නෝනත් එක්කත් පැටලෙනවා. නෝනා පෙන්නන්නත් බෑ. දරුවෝ එක්කත් පැටලෙනවා. මහපාරට බැස්සොත් ත්‍රිරෝද රත රියදුරෝ එක්ක බයිසිකල් රත පදින අයත් එක්ක ඒගොල්ලොන්ටත් බැන බැන. පාරේ යද්දි මම දැකලා තියෙනවා සමහර මිනිස්සු බැන බැනමයි යන්නේ. පොලිසිය මහත්තයෙක් දැක්කෝ එයාටත් බයිනවා. නේද? හිතෙන් බයිනවා. හැමෝටම බැන බැන ගිහිල්ලා රැකී ආරක්ෂා කරන කන්තෝරුවෙත් බයින. කවදාවත් පින්වත්නි එයාට සමාහිත හිතකින් ජීවත් වෙන්න බෑ. මෛත්‍රී සිතුවිලි එන්නෙම නෑ හිතට. එවැනි මිනිස්සු මැරිලා අපායමලු යන්නේ. නිරේට ගිහිල්ලා එයා කියනවලු යමපල්ලන්ට මම මොකට මෙහෙ ආවද දන්නේ නේද? යමපල්ලෝ එතකොට කියනවලු නුඹමයි මේක කරගත්තේ. වෙන කවුරුත් නෙමෙයි. ඇයි මතක නැද්ද? නුඹ හැම තප්පරයකම ක්‍රෝධසිතින් යුක්ත වුනේ ජීවත් වුනේ. ඔය හිතට මෛත්‍රිය දුන්නෙම නැහැ නොෑ. ආම් බලන්නකො. එතකොට පින්වත්නි හොඳට මතක තියාගන්න ඔබේ හිත තුල ක්‍රෝධ සිතුවිලිම නම් තියෙන්නේ. ඒ ක්‍රෝධ සිතුවිලිම තමයි කවදා හරි දවසක ඔබව සසරේ දුකට පත් කරන්නේ. ඒ ක්‍රෝධ සිතුවිල්ලට පුළුවන් ඔබව සසර දුකට පත් කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරිම විස සහිතයි. විස සහිත ක්‍රෝධය මෙතන කියනවා කෝදස්ස විස මූලස්ස විස මුලක් තියෙන්නේ. ඒ වගේම තමයි මදුරක්ගස බ්‍රාහ්මණ වදං අරියා පසංසන්ති. මේ ක්‍රෝධය විස සංඛ්‍යාතයි. ඒ වගේම දුක්ඛ විපාකයන්ට මුල් වෙලා. දැන් ක්‍රෝධ සිතක් ආව කියන්නකො පින්වත්නි ඔබට. පළවෙනි හානිය ඔබටමයි. ආයි වෙන කාටවත් නෙමෙයි. අපි හිතමු කාට හරි ඒගොල්ලෝ කරන වැඩක් නිසා අපේ හිත තුල ක්‍රෝධයක් කෝපයක් ඇති වෙනවා. ඔබ හිතනවාද පළවෙනි හානිය ඔහුට කියලා? නෑ අපිට. ක්‍රෝධය ඇති වෙන්නේ අපේ සිත තුල නම් ඒ විස මූලයෙන් පළවෙනි හානිය සිද්ධ වෙන්නේ අපිට. භාග්‍යතුන් වහන්සේ ලස්සන උපමාවකුත් කියනවා. අපි කවුරු හරි මිනිහෙක් ගැන කේන්තියකින් පස්සහුරක් අරගෙන ඒ මිනිහට දමලා ගහන්න ගියොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඔහුගේ හෝ ඇයගේ ඔළුවට පස් වැටෙන්න කලින් අපේ අතේ දූවිල්ල ගෑවිලා ඉවරයි. පළවෙනි හානිය අපිට. ඔන්න තවත් උපමාවක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන රත් වෙච්ච යකඩයක් අරගෙන කවුරු හරි මිනිහෙක්ට ගහන්න එළවනවා. ඒ මිනිහා පිච්චෙන්න කලින් නුඹලගේ අත පිච්චිලා ඉවරයි. මොකද යකඩේ රත් වෙලානේ. රත් වෙච්ච යකඩෙන් පළවෙනි හානිය සිද්ධ කරන්නේ අපිට. දැන් ක්‍රෝධ සිතුවිල්ලක් ආපුවම බලන්නකෝ ඔබේ හිත පුපුරන්න වගේ නේද? හිත පිරිලා වගේ. ඔබට වෙන කිසිම දෙයක් කරගන්න තේරෙන්නේ නැහැ. හිතට දරා ගන්න පුළුවන් සීමාව ඉක්මවා ගියාම ඊළඟට දැනෙන්නේ කොහෙටද? කයට. සමහරු රතු වෙනවා, නහර ඉලිප් වෙනවා, දාඩිය දානවා, වෙවුලනවා නේද? මේ ක්‍රෝධයේ පළවෙනි හානිය කරන්නේ අපිට. අපි දත්මිටි කකා තව කෙනෙක් විනාශ කරන්න යනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පළවෙනි හානිය ඔබටමයි. ඔබ නොදැනුවත්වම ඔබේ විනාශය ඔබ ලං කරගන්නවා. අපේ බණ පොතේ තියෙනවා පින්වත්නි හරි ලස්සන කතාවක් වලසා සහ කෝංගහ කියලා. මේ කැලේ ඉන්න වලස්සු කෝංගස් එක තරහයි. කෝංගහ දැක්ක ගමන් අර තමන්ගේ ශක්තිමත් නියපොතු වලින් බරු ගගහ මේ ගහ විනාශ කරන්නමයි වලහා උත්සාහ කරන්නේ. කොහෙන්ද මේ වෛරය පටන් ගත්තේ කියන එක අපි දන්නේ නැහැ. හැබැයි බණ පොතේ කියනවා කොහොමද පටන් ගත්තේ? දවසක් කැලේ යන වලහෙක් අර කෝංගහයට නිදාගත්තලු. කෝංගහේ අත්තක් කඩාගෙන වැටෙනවා වලහගේ ඇඟට.
වලා හිතනවා මේ ගහේ ඉන්න දේවතාවා කැමති නැතුව ඇති මම මෙතන ඉන්නවට. අපිත් හිතන්නේ එහෙමනේ. වෙන්නේ එක දෙයක්. හැබැයි අපි හිතනවා අරයා වෙන්න ඇති, මෙයා වෙන්න ඇති. ඔය මිනිස්සු සමහර ලාවට ක්‍රෝධ හිතක් ඇති කරගන්නවා නිකන් මනස්ගත ගොඩනගාගෙන. දැන් අපි මොනවා හරි ප්‍රශ්නයක ඉන්න වෙලාවට කවුරු හරි කෙනෙක් hina වුණොත් ඈත ඉඳන් අපි හිතනවා අපිට වෙන්න ඇති. නේද? අපි ගැන වෙන්න ඇති උන් කතා වෙන්නේ. ඔය කුටු කුටු ගගා කියවන්නේ අපි ගැන වෙන්න ඇති. අපි එහෙමයි ක්‍රෝධසිත ගොඩනගා ගන්න. එතකොට මෙයා හිතනවා අර වලසා හිතනවා මේ ගහේ ඉන්න දේවතාවා කැමති නැතුව ඇති මම මෙතන ඉන්නවාට එයා තමයි මේ අත්ත මගේ ඇඟට කඩලා දැම්මේ. ඒ නිසා මං කරන්නම්කෝ මෙයාට හොඳ වැඩක් කියලා වලහා ගිහිල්ලා ගමේ ඉන්න වඩුවා ළඟට ඇහුවා මොනවද මේ දවස්වල කරන්නේ? මං කරත්තයක් හදනවා. කරත්තේ රෝද හදන්න හොඳ ලී තියෙනවා කෝන් ලී. කොහෙද තියෙන්නේ? කැලේ තියෙනවා. මං පෙන්නන්නම්කෝ කියලා එක්කන් ඇවිල්ලා කිව්වා මෙන්න තියෙනවා කෝන් ගහ කපන්න. එතකොට කෝන් ගහ කපන්න මේ මිනිස්සයා වඩුවා පළවෙනි පොරෝපාර ගහද්දි ගහේ දේවතාව බැහැලා අහනවා මොකද කරන්නේ? මම මේ කරත්තේ රෝද හදන්න කෝන් ලී කපනවා. එතකොට ඇහුවා කවුද උඹට කිව්වේ කෝන් ලී හොඳයි කියලා? අර වලහා කිව්වා. දැන් ගහේ දේවතාව දැනගත්තා මේ අස්ථාන ක්‍රෝධය නිසායි මාව විනාශ කරන්න හදන්නේ. කරන්නම් වලහට හොඳ වැඩක් කියලා. ওই ක්‍රෝධය ඔහොමනේ. එක්කෙනෙක් ක්‍රෝධ කරද්දී අනික් කෙනත් ඒකට පෙරලා උත්තර දෙන්න යනවා. දේවතාව කිව්වා වලහ නොකියපු ටිකක් මං උඹට කියලා දෙන්න. කෝන්ලිය හොඳයි. ශක්තිමත්. හැබැයි කෝන්ලියෙන් හදන රෝද වලස් හමින් ඇතුවොත් යකඩ වගේ හයියයි. ඉස්සෙල්ලා වලහ මරා ගනින්. ගහනම් දුවන්නේ නැහනේ කොහෙවත් යන්නේ නැහැ. ඔහොමම තියෙනවා. වලහව මරා ගනින් ඉස්සෙල්ලා පස්සේ ලී ටික කපා ගනි. ඔන්න ඌරගේ මාළු ඌරගේ ඇඟේම තියලා කැපුවා. දැන් මේ වඩුවා ගිහිල්ලා වලහ මරා ගත්තා. හමත් ගලෝ ගත්තා. කෝංගහත් කපාගෙන ගියා. ධර්මයේ තුල කියන අවසානයේ වෛරය නිසා වලහට ජීවිතෙත් නැති වුණා. කෝංගහත් විනාශ වුණා. ගහේ දේවතාවට විමානෙත් නැති වුණා. ක්‍රෝධ කරලා ලෝකේ සැනසීච්ච කවුරුත් නැහැ. හැමදාම ක්‍රෝධ කරන කෙනත් ක්‍රෝධයට ලක් වෙන කෙනත් විනාශ වෙනවා මිසක් අපි හිතන් හිටියට නෑ මං එයාව කොහොම හරි විනාශ කරනවා කියලා. එයා විතරක් නෙමෙයි ක්‍රෝධ කරන අපිත් විනාශ වෙන. ඒකයි බුදුහාඳුරෝ දේශනා කරේ වෛරයෙන් වෛරය සංසිඳිච්ච තැනක් ලෝකේ කොහෙවත් නැහැ. වෛරය සංසිඳෙන්නේ කොතනද පින්වත්නි? වෛරය සංසිඳෙන්නේ අවෛරයෙන්මයි. ඒකයි බුදුවරු ලෝකෙට කියන්නේ අක්කෝදේන ජිනේකෝදා. ඔබට කොච්චර වෛර කරන මිනිහෙක් හිටියත් ඔබ අනිත් පැත්තට වෛර නොකර අවෛරයෙන්ම දිනන්න බලන්න. අක්කෝදේන ජිනේකෝදා. ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නොකිරීමෙන්ම දිනන්න. ඊළඟට කියන අසාදුන් සාදුනා ජිනේ. අසත්පුරුෂයා. හැමදාම අපිට කැත වැඩ කරන මිනිස්සු. ඔබ සත්පුරුෂකමින් දිනන්නලු. එයා කළාට මම කරන්නේ නෑ. දිනන්න පුළුවන් එතරි. ඊළඟට කියනවා ජිනේ කදරියන් දානේ න ලෝභය. ඒකත් ලෝභ නම් මමත් ලෝභයි කියලා කිව්වොත් අන්තිමට මමත් ඉවරයි. අර ආඩි හත් දෙනාගේ කැඳහැලිය වගේ. එක්කෙනෙක් කල්පනා කරනවා මොකටද අනිත් අය දානවනේ මම දාන්නේ නෑනේ කියලා. අනිත් කෙනා කියනවා ඌ එහෙමනම් මමත් එහෙමයි. අන්තිමට වතුරනේ බොණ්ඩ වෙන්නේ. එක්කෙනෙක්ටවත් ඒකෙන් සැනසීමක් නැහැ. ඒ නිසා ලෝභය දිනන්නලු දන් දීමෙන්. බොරුකාරයා සච්චේ නාලිකවාදිනම් දිනන්නලු සත්‍යයෙන්. ක්‍රෝධ කරන්න දිනන්න පුළුවන් හොඳම ක්‍රමය. දවසක් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය චාරිකාවක යද්දි පින්වත්නි ලස්සන දෙවඟනක් ඉන්නවා. ඇහුවා නුඹ මොනවා කරලාද මෙච්චර ලස්සන උනේ? එතකොට කිව්වා අනේ ඒ තරම් ලොකු දෙයක් නෙමේ කියන්නත් ලැජ්ජයි කිව්වා. මුගලන් හඳුරුක කමන්නේ කියන්න. ඒ පාර කිව්වා මම විවාහ වෙලා හිටියේ අසත්පුරුෂ මිනිහෙක් එක්ක යක්ෂයෙක් වගේ. හැම තැනදිම තැන නොතැන බලන්නේ නැතුව මට පහර දුන්නා. වචනයක් වැරදෙන්න බෑ. මට දරුණු අදහිංසා දුන්නා. මං හැමදාම ගුටි කකා ජීවිතේ ගත කළා. ඔය ගහන වාරයක් පාසා මම හිතාගත්තා දවසක මටත් අවස්ථාවක් එයි. එදාට මම දෙන්නම් ඔබට රිටර්න් එක. ඔය සමහරු හිතනවානේ කොකාට වාරයක් නම් තිත්තයටත් වාරයක් මමත් දෙන්නම් ඔබට කියලා. මමත් බල හිටියේ කොයි වෙලාවෙ හරි මේකටත් හොඳට සලකන්න. දවසක් මං අහම්බෙන් තථාගතයන් වහන්සේගේ බණ ඇහුවා. එදා මම තේරුම් ගත්තා මං උඹෙන් පලිගන්නවා මයි කියන සිත ඇති කරගන්න සසරේ මේ මිනිහව නැවත නැවතත් මට මුණ ගැහෙනවා.
ඒ කියන්නේ මම උඹෙන් පලිගන්නවාමයි කියන සිත ඇති කරගත්තොත් පින්වත්නි ආයි වෛරේ පිරිමහන්න යාව හම්බ වෙන්න එපා. හම්බ වෙනවාමයි ඒ සිත නිසා. ඒ නිසා මට නුඹව කවදාවත් ආයි සසරේ දකින්නවත් උවමනාවක් තිබ්බේ නැහැ. ඒ නිසා මම මොකද කළේ? එහෙනම් ආයි සසරේ හමු නොවන්න නම් වෛරය වෙනුවට නුඹට මං මෛත්‍රිය පැතිරිය යුතුයි කියන චේතනාව ඇති කරගත්තා. එදා ඉඳන් මට කොච්චර ගැහුවත් බැන්නත් ස්වාමීනි මම මගේ හිතින් හිතුවා සුවපත් වේවා. ඔහුගේ වෛර ගින්න නිවේවා. ඔහු සුවපත් වේවා. ඔහුගේ කෝපය නිවේවා. ඔහොමමයි මම හිතුවේ. ස්වාමීනි ජීවිත කාලෙම මං ඒ විදිහට හිතලා මැරිලා ගිහිල්ලා සුගතියේ දෙවඟනක් වෙලා ඉපදුනා. මොගලන් හාමුදුරුවෝ කෝ එතකොට අර ස්වාමියා ආම් පහත් පෙළේ යක්ෂයෙක් වෙලා ඉපදිලා ඉන්නකො මට එයාගෙන් ඇති වැඩක් නෑ කිව්වා. ඔන්න සසරේ හැටි. දැන් මෙයත් පින්වත්නි ක්‍රෝධ කරන්න ගියොත් මොකද වෙන්නේ? ආයි අනිත් පැත්තට හම්බ වෙනවා මයි ඔබ දැකලා නැද්ද සසරේම ගෙවන්න තියෙනවා නම් පාපයක් සසර වෛරයක්. ඒ වෛරය හම්බ වෙනවා අම්මා තාත්තා වෙලා. සමහරුන්ට ගෙවන්න තියෙනවා නම් සසරේ වෛරයක් ක්‍රෝධයක් කෝපයක් ඒ වෛරය ක්‍රෝධය කෝපය හම්බ වෙනවා දරුවෝ වෙලා. ඔය ඇත්ත දැකලා ඇති සමහර වෙලාවට පව් ගෙවනවා. දෙමව්පියෝ හිතාගෙන ඉන්නවා අනේ ෂෝක් අපිට මේ දරුවෙක් ලැබිලා කියලා. හැබැයි දරුවා කියලා ගෙවන්නේ සසර වෛරයක්. දැකලා ඇතිනේ. ඒ දෙමව්පියන්ට කිසිම සැනසීමක් නැහැ. සමහර දරුවන්ට දෙමව්පියන්ගෙන් කිසිම සැනසීමක් නැහැ. සමහර වෙලාවල් වලට මේ විවාහ වෙනවා තරුණ තරුණියෝ බිරිඳට මහත්මයාගෙන් සැනසීමක් නැහැ මහත්මයාට බිරිඳගෙන් සැනසීමක් නැහැ. ඒගොල්ලෝ විවාහ වුණා හැබැයි අර වෛරය තමයි සසරේ පිරිමහන්නේ. ගෙවන්න තියනවා නම් කර්මයක් කර්මයෙන්ද පුළුවන් බිරිඳ වෙලා. ගෙවන්න තියනවා නම් කර්මයෙන්ද පුළුවන් ස්වාමියා වෙලා. සමහර වෙලාවල් වලට හිතා ගන්නවත් බෑ මේ සසරේ ස්වરૂපය. එනිසා බුදුවරු දේශනා කරනවා වෛර කිරීම තුල සසරේ ඇති වෙන්නේ දුකක්මයි. ඒ දුක කියන එක අපේ ජීවිතවලට අපිට හිතා ගන්නවත් බැරි තරම් වේදනාවක් උපද්දවනවා සසරේ. නුවණැත්තු කල්පනා කරනවා මේ කරගෙන තියෙන පව් ඇති. එනිසා ආයි අමුතුවෙන් පව් ගොඩනගා ගන්න ඕනේ නැහැ. ඉන්න හතුරු හොඳටම ඇති. ආයි අමුතුවෙන් හතුරෙක් සසරට හදා ගන්න ඕනේ නැහැ. දැන් අපි හැමෝටම ඉන්න හතුරු ඇති නේද? අපේ ජීවිතවලට මොන්න තරම් හතුරු ඉන්න කොහෙ ගියත් මොකෙක් හරි එකෙක් එනවනේ හතුරුකම් කරන්න. ඒ නිසා මේ ඉන්න උන් ඇති. ආයි අමුතුවෙන් අපි හතුරු හදාගත්තොත් මොකද වෙන්නේ? ඊළඟ එකේදී මීටත් වැඩිය හතුරු එකතු වෙනවා. ඒ නිසා බෞද්ධයා කියන්නේ බුද්ධිමතාටනේ. බුද්ධිමතා කල්පනා කරනවා ආයි කාවවත් සසරේ හතුරු කරගන්න ඕනේ නැහැ. මම ඔබට කතාවක් කියන්නම්. අපේ ලංකාවේ හිටියා එක්තරා ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. මිනිස්සුන්ට විතරක් නෙමේ සත්තුන්ටත් වෙදකම් කරපු බෝධිසත්වෙක්. අපි දන්නවා බුද්ධදාස මහරජුරු බෝධිසත්ව රජෙක්. එතුමාගේ චරිත කතාවේ එක තැනක සඳහන් වෙනවා එතුමා පුරුද්දක් විදියට හැමදාම දහවල් කෑම කාලා විවේකී වෙලාවක ඇතා පිටේ නැගලා අනුරාධපුර නගරේ වටේ යනවා රවුමක්. මොකටද යන්නේ? කාටද අද අසනීප වෙලා ඉන්නේ බෙහෙත් කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේලා ලෙඩ වෙලාද මහ ජනතාව ලෙඩ වෙලාද සතාසීපාව ලෙඩ වෙලාද බලන්නකො රජුරුව කොයිතරම් ධාර්මිකද කියලා. බුද්ධදාස රජුරුව හරි ලස්සනයි. රන් කඳක් වගේ බබලන ශරීරයක් තිබ්බේ. අර හොඳ උසමහත රන් කඳක් වගේ රජුරුව ඇතා පිටේ යද්දි හරි ලස්සනයි. ඉතින් රජුරුව අනුරාධපුරේ මාලිගාවෙන් පිට වෙලා එද්දී එක්තරා වංගුවක පුංචි පැල්කොටයක ඉන්නවලු මුළු ඇඟේම කුෂ්ඨ රෝගයක් හැදිච්ච කුෂ්ඨ රෝගී. මේ කුෂ්ඨයා රජුරව දැක්කහම කියනවලු හැමදාම අපි මෙච්චර දුක් විඳිද්දි කණ්ඩත් නැතුව මුං විඳින සැප. මට මේ අකාව තනියෙන් එහෙම අහු වුණොත් වෙලාවක මම්මුගේ මස් කනවා. මම්මුගේ ලේ බොනවා. මොකද රජුරෝ යන්නේ ආරක්ෂකයොත් එක්කනේ. මෙයා කල්පනා කරනවා මට තනියෙන් එහෙම හම්බුනොත් මස් කනවා ලේ බොනවා. මොනතරම් වෛරසිතක්ද කියලා හිතන්නකෝ. නේද? මොනතරම් වෛරසිතක්ද කියලා කල්පනා කරන්න. මස් කනවා ලේ බොනවා. ඒ පාර මිනිස්සු ගිහින් කියනවා බුද්ධදාස රජුරවන්ට රජතුමනි අර අහවල් තැන ඉන්න කුෂ්ඨ රෝගියා. ඔබතුමාව දැක්කහම හැමදාම කියනවා ඔබතුමාගේ මස් කනවා ලේ බොනවා කියලා. රජතුමනි අපි මේ මිනිහව මරන්නද? බුද්ධදාස රජුරෝ කෝ අපෝ එපා කියලා.
අපි ඔය මිනිහව ගිහලා කොහේ හරි ඈතකට දාන්න ඒත් එපා කිව්වා. එහෙනම් මොකද්ද ඔය මිනිහට කරන්න ඕනේ? බුද්ධදාස රජුරෝ කිව්වා මං ඔය මිනිහා විඳින කුෂ්ඨ රෝගය දැකලා තියෙනවා. මට ඕකට බෙහෙත් කරන්න ඕනේ. හැබැයි මං බෙහෙත් කරනවට ඔය මනුස්සයා කැමති නෑනේ. ඒ නිසා කවුරු හරි හොඳ දොස්තර කෙනෙක් හොයාගෙන ඉස්සෙල්ලාම කුෂ්ඨේ හොඳ කරන්න. ඔන්න බලන්නකො රජුරුවන්ගේ මස් කන්න ඕනේ කියපු මිනිහට රජුරුව දක්වන ප්‍රතිචාරය. ඉස්සෙල්ලාම කුෂ්ඨේ හොඳ කරන්න. හැබැයි මම කිව්වා කියලා කියන්න එපා. ඊට පස්සේ ඔය මිනිහා ඉන්න පැල්කොටේ ගෙයක් කරලා හොඳට හදලා දෙන්න. ඒ මිනිහා කණ්ඩාස මොනවා හරි තියෙනවා නම් ගේ කෑම වලින් පුරවන්න. අඳින්න කැමති ඇඳුම් ටිකක් ගිහින් දෙන්න. ආස කරන්නේ මොනවද ආස කරන ඔක්කොම දෙන්න. හැබැයි බුද්ධදාස රජුරෝ දුන්නා කියලා කියන්න එපා. දැන් කුෂ්ඨෙත් හොඳ වුණා, ගේත් හැදුනා, කණ්ඩ බොණ්ඩත් හම්බුණා. දැන් ඉතින් හරි ලස්සනට සස්ත්‍රීකව ඉන්නවා. දැන් පින්වත්නි කුෂ්ඨෙත් හොඳ වෙලා අර විදිහට සස්ත්‍රීක වෙදිද්දි රජුරෝ එද්දී කුෂ්ඨයට හිතෙන්නේ නැලු මස් කණ්ඩ ලේ බොණ්ඩ. එහෙම කුෂ්ඨයෝ අදත් ඉන්නවා. නැති කාලේ ඉතින් ඌල්ල ඉඳලා හම්බුණාට පස්සේ මතකවත් නැහැ තමන් අරේම හිටියේ කියලා. දැන් මොකද උනේ? එයා දැන් කල්පනා කරනවලු රජුරුව දැක්කහම මටත් රජ වෙන්න තිබ්බනම්. කුෂ්ඨයන්ගේ අදහස් මතක තියාගන්න සියලු සමාජවාදයන් ධනවාදයෙන් කෙලවරයි. ඔය දියව් අපටත් දියව් කියලා කෑ ගහන්නේ හම්බ වෙනකන් හම්බුණාට පස්සේ මොකවත් දියව් නෑ. ඊට පස්සේ උද්ඝෝෂණත් නෑ, වැඩවර්ධනත් නෑ, තැන් තැන්වල පෝස්ටර් උස්සන් ඉන්නෙත් නෑ. සියලු සමාජවාදයන් ධනවාදයෙන් ඉවරයි. දැන් හම්බුණානේ. හම්බුණාට පස්සේ කල්පනා කරන රජ වෙන්නේ කොහොමද කියලා. මිනිස්සු ලං වෙලා කියනවා දන්නවද ඔය කුෂ්ඨය හොඳ කරේ කවුද කියලා? නෑ. බුද්ධදාස රජුරු. මොකක්? ඔව් බුද්ධදාස රජුරු. නොබට ඔය අඳින්න පළදින්න කණ්ඩ බොණ්ඩ දුන්නේ කවුද කියලා දන්නවද? නෑ. බුද්ධදාස මහරජුරු. දැන් පපුව සීතල වෙලා යනවා. නොබේ ගේ හදලා දුන්නේ කවුද දන්නවද? නෑ. බුද්ධදාස රජුරු. ඔහොම කියද්දි මේ මිනිහා කියනවා බුද්ධදාස කියන්නේ එහෙනම් බෝධිසත්වෙක්. මම මස් කන්න ඕනේ, ලේ බොන්න ඕනේ කිය වෛර කරද්දිත් මට වෛර නොකරපු බුද්ධදාස බෝධිසත්වෙක් කියලා එදා ඉඳන් උදේ හවස යනවා බුද්ධදාස මහරජුරුව දකින්න. තෑගි භෝග ගිහින් දෙනවා. රජුරුවත් එක්ක ආදරෙන්, කරුණාවෙන්, සෙනෙහසින් කටයුතු කරනවා. පින්වත්නි මේ කතාව අවසානයේදී මොකද වෙන්නේ? බුද්ධදාස මහරජුරුව තරුණ වයසේදී මැරිලා යනවා. මැරිලා යන බුද්ධදාස රජුරුව මැරුණා කියන ආරංචියට මිනිස්සු අඬා එද්දී අනුරාධපුර රජවාසලේ ඉඳගෙන කුෂ්ඨ රෝගී අහනවා මොකද උඹලා අඬන්නේ? අපේ මහරජුරුව මැරිලා. කුෂ්ඨ රෝගී අහනවා බුද්ධදාස රජුරුව. ඔව් බුද්ධදාස රජුරුව මැරිලා. මැරිලා කියන පණිවිඩයට පපුව පැලිලා මැරෙනවා. රජුරුවම මස් කන්න ඕනේ, ලේ බොන්න ඕනේ, මරන්න ඕනේ කියපු මිනිහා අන්තිමට රජුරුව මැරුණා කිව්වහම පපුව පැලිලා මැරෙන්න තරම් ආදරයක් කරුණාවක් ඒ හදවත තුළ ඇති කරන්න බුද්ධදාස රජුරුව සමාන. මොකද්ද පණිවිඩේ? හතුරෙක් හදාගන්න ඕන තැනදිවත් බුද්ධදාස රජුරුව සසරට හතුරෙක් හදාගත්තේ නෑ. දැන් ওই මිනිහව මැරුවා නම් අර වෛරසිත තියෙන වෙලාව ආයි සසර හැමදේම බුද්ධදාස රජුරවන්ට හම්බ වෙනවා වෛරක්කාරයෙක් විදියට. ඒ හතුරවත් මිතුරු කරගෙන ගිය ගමන. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ධනංජානි ලෝකේ සතුටින් ඉන්න ඕනේ නම්, ලෝකේ සැනසීමෙන් ඉන්න ඕනේ නම්, ලෝකෙ හැම මොහොතකම ඔබට ජයග්‍රාහී ලීලාවෙන් ඉන්න ඕනේ නම් මේ ක්‍රෝධය කියන එක නැති කරලා දාන්න. ක්‍රෝධයෙන් කවදාවත් සුවපත් වූ දෙයක් තැනක් නැහැ. විමන්දුනි නිකමට හිතලා බලනකොට ඔය ක්‍රෝධය කියන එක ඇති වෙන්නේ දෙන්නෙක්ගේ හිතේනේ. ඒ දෙන්නෙක්ගේ හිතේ ඇති වෙන ක්‍රෝධ සිතුවිල්ල මුළු මහත් පද්ධතියක් විනාශ කරන්න බැරිද? දැන් සමහර වෙලාවට ගමේ දෙන්නෙක් රණ්ඩු වෙනවා, ඒක ගමක රණ්ඩුවක් බවට පරිවර්තනය වෙනවා. ඉස්කෝලේක කොල්ලෝ දෙන්නෙක් රණ්ඩු වෙනවා, ඉස්කෝලේ රණ්ඩුවක් බවට පත් වෙනවා. සමහරලාට මේ කොල්ලෝ දෙන්නෙක්ගේ රණ්ඩුව ඉස්කෝල දෙකක රණ්ඩුවක් බවට පරිවර්තනය වෙනවා. කවුරු හරි මිනිස්සුયો දෙන්නෙක්ගේ අතර ඇතිවෙන මත ගැටුමක් රටවල් දෙකක රණ්ඩුවක් බවට පත් වෙන්න පුළුවන්. දැන් ලෝකේ රටවල් සමහරලාට මරා ගන්නවා. ඒ රටවල් වල පාලකයන්ගේ තීන්දුව తీරන මතනේ මිනිසු දෙන්නෙක්ගේ වෛරය සමස්ත පද්ධතියක වෛරයක් බවට පත් වෙන්න පුළුවන්. වෛරය ඇති වෙන්නේ පුංචි මිනිසුන්ගේ සිත්වල. හැබැයි එයින් ඇති කරන පීඩාව මහා බරපතලයි. එනිසා සාමය ඇති කළ යුත්තේ භූමිය තුල නොවේයි. සාමය ඇති කළ යුත්තේ මිනිසුන්ගේ හදවත් තුලමයි. බුදුවරු ඒකයි හැම තිස්සෙම කියන්නේ මිනිස්සුන්ට තියෙන්න ඕනේ හදාගත්ත හිතක්. හදාගත්ත හිතක් නැතුව වෙන මොනවා තිබ්බත් වඩා
නෑ. අද මිනිස්සු පිළිබඳ ගොඩාක් දේ හදනවා. ධර්මශාලා හදනවා, චෛත්‍ය හදනවා, බෝධි ප්‍රාකාර හදනවා, ගෙවල් හදනවා, මාලිගා හදනවා. හැබැයි හදලා නැති දේ තමයි හිත. ඒගොල්ලන්ට පුංචි දෙයක් වෙච්ච ගමන් ධර්මානුකූලව හිතන්න හැකියාවක් නැහැ. සාරවත්කම තමයි හිත මෛත්‍රියෙන් පුරවන්න. ලෝකයේ දිහා බොහොම අවබෝධයෙන් දකින ඇසක් ඔබට ඇති කරගන්න. බුදුරු දේශනා කරනවා හැම මොහොතකම මේ දෙදෙනෙක් තුළ ඇතිවන වෛරය සමස්ත පද්ධතියක්ම විනාශ කරන මට්ටමට ගියොත් ඒ තුලින් වෙන්නේ මහා විනාශයක් කියලා. දැන් පින්වත්නි හොඳට මතක තියාගන්න ඕනේ අර අපේ විඩූඩබ රජුරු. අපේ කොසල් රජුරගේ පුතා විඩූඩබ කුමාරයා කියලා කියන්නේ අපේ කොසල් මහරජුරුවෝ ශාක්‍ය කුලයෙන් කුමාරියක් ගෙන්න ගත්තයි කුමාරියට ඉපදිච්ච පුතා. එතකොට මේ කුමාරිකාව 16කගේ කුසෙන් බිහිවෙච්ච කෙනෙක්. ශාක්‍ය කුමාරයෙක් නිසා 16කට හම්බ වෙච්ච කෙනෙක්. විඩූඩබ කුමාරයා ශාක්‍ය ජනපදයට ගිය වෙලාවේ මේගොල්ලෝ රජකුමාරයෙක් නිසා හොඳට සැලකුවා. හැබැයි කඩුව අමතක වෙලා නැවත එන වෙලාවේ දැක්කා තමන් ඉඳගෙන හිටපු පුටුවත් හොදනවා. අඩු කුලේ එකෙක් ඉඳගත්ත පුටුව කියලා. ඉස්සර මිනිස්සු අඩු කුලේ මිනිස්සු කියලා පුටුවක්වත් දුන්නේ නැහැ ඉඳගන්න. ඉඳගත්ත පුටුවත් හොදනවා. විඩූඩබ එදා දැනගත්ත මට සලකන්නේ කොහොමද කියලා. මොකද රජකුමාරයෙක් වුණත් 16කගේ කුසෙන් ඉපදිලා තියෙන්නේ. කුමාරයෙක්ට දාව 16කගේ කුසෙන් ඉපදිච්ච කෙනෙක්. එසා විඩූඩබ ඇති කරගත්ත වෛරය මං උඹලව සමූල ඝාතනය කරනවමයි. වෛරය ඇති වුණේ එක්කෙනෙක්ගේ සිතේ. හැබැයි අවසානයේ මුළු මහත් ශාක්‍යයෝම විනාශ වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ දෙපාරක් බේරගත්තා. තමන්ගේ ඥාති සමූහයනේ. හැබැයි උන්වහන්සේ දැනගත්තා මේක කරන්න බැරි දෙයක්. මොකද සසරේ ශාක්‍යයෝ එකතු වෙලා කරපු පව්කම පළ දෙන්න තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ වැඩියේ නැහැ. පිමතුනි දෙදෙනෙක් තුළ ඇතිවෙන වෛරය සමස්ත පද්ධතියකටම හානි කරනවා. දැන් ඔයත් දන්නවා ඇතිනේ කාක්කෝයි බකමූණෝයි සමාජයේ හැමදෑම ගැටුමක් තියන අයනේ. රැයට කාක්කෝ නැහැ, දවල්ට බකමූණෝ නැහැ. රැයට කාක්කෙක් එලි බැස්සොත් බකමූණෝ කොටලා මරනවා. දවල්ට බකමූණෙක් එලි බැස්සොත් කාක්කෝ ටික වට කරගෙන කොටලා මරනවා. කොහෙන්ද ගැටුම? ඕම් බණ පොතේ කියනවා කාක්කෝයි බකමූණෝයි තරහ වෙච්ච හැටි. කැලේ ඉන්න කුරුල්ලෝ එකතු වෙලා කුරුළු ලෝකෙට රජෙක් පත් කරගන්න ගියා. ඒ වෙලේ බකමූණා කිව්වලු මන් තමයි නායකත්වයට සුදුස්සා. බකමූණා එහෙම කියද්දි කාක්කා කිව්වලු අපෝ කාට දුන්නත් මේ කාට නම් දෙන්න එපා. පෙනේද මූණේ හැටි. නිකන් ඉදිද්දිත් ඔහොම නම් කේන්ති ගියාම කොහොම tie බකමූණා නේති. ඔය අපි මිනිස්සුත් සමහරලාට hina වෙන්නේ නැතුව ඔරෝගෙන ඉදිද්දි කියන්නේ මේක බකමූණා වගේ කියලා. ආන් ඒ වගේ. ඒ නිසා කිව්වා මේකට නම් දෙන්න එපා. බකමූණා කේන්තියෙන් කාක්කා පස්සේ එලවන්න ගත්තලු. ඒ එලවිල්ල තාම හැමමලු. එදා දෙන්නෙක් අතර ඇති වෙච්ච ගැටුම අද පරපුරවල් 1000ක් 2000ක් ඇවිල්ලාත් ගැටුම සංසිඳිලා නැහැ. ක්‍රෝධය කියන්නේ එහෙම දෙයක්. ඊළඟට පින්වත්නි සමහර ක්‍රෝධසිත පරපුරෙන් පරපුරට විතරක් නෙමෙයි භවෙන් භවයටත් සකස් වෙනවානේ. සසර වසනතුරු නිවන් දකින්නතුරු පුදුම වැඩක් නෑ. ඒගොල්ලෝ හැමදාම සසරේ වෛර කරනවා. රජගහ නුවර හිටිය එක තරුණ ගැහැණු ළමේ පාරායිනට වෙලා බලාගෙන ඉඳිද්දි පින්වත්නි මුහුදු ගිය දීවරේ කැස්බෑ බිත්තරයක් දුන්නා. ඒක හරි රසයි කෑවා. ඒ පාර අම්මට කිව්වා මට ඒ જાතියම බිත්තර ඕනේ. අම්මා කිව්වා ගෙදර නෑනේ කැස්බෑ බිත්තර, ගෙදර තියෙන කිකිලි බිත්තර. ඇඬිල්ල වැඩි වෙද්දි බිජු රැක රැක හිටපු කිකිලි එකගේ බඩ යටින් බිත්තරයක් අරන් දුන්නා. කෙල්ල ඕක දැකලා පහුවෙන්ද ඉඳන් බිත්තර කණ්ඩ ආස හිතුච්ච ගම කිකිලියගේ බඩ යට තියෙන බිත්තරේ අරන් හදාගෙන කනවා. ඔහොම යද්දි කාලයක් යද්දි කිකිලියට ඇති වුණා වෛරසිත. මොකද වෛරසිත? බිත්තර දැම්මට පැටව් නෑ හැමදෑම මේ කෙල්ල දාන බිත්තරේ කනවා. කිකිලිය කියන්නේ තිරිසනෙක්නේ. තිරිසනුන්ට අපිට වැඩිය කෙලෙස් වැඩිනේ. කිකිලි හිතාගත්තා මමත් සසරේ කවදාවත් උඹට දරු පැටියෙක්ගේ මූණ බලන්න දෙන්නේ නැහැ. කිකිලි වෛරයෙන් මැරුණා. ගෙදර බැලලියක් වෙලා ඉපදුනා. කෙල්ල මැරිලා තරුණ කාලේ කර්මානුරූපීව පව් ගෙවන්න ගෙදරම කිකිලියක් වෙලා ඉපදුනා. කිකිලිය බිත්තර දානවා, බැලලිය බිත්තර කනවා. මැරුණා. මැරිච්ච කිකිලි වෛරයෙන් මැරිලා කොටි දෙනක් වුණා. බැලලි මුව දෙනක් වුණා. මුව දෙන පැටව් වදනවා, කොටි දෙන කනවා. ආයෝමෝ ආත්ම භාව ගණනාවක් ගිහිල්ලා එකියක් කාලියක්ෂණිය වුණා.
අනිත් කෙනා කාන්තාවක් වුණා දරුවෙක් ලැබුණාම කාලියක්ෂණිය පැහැර ගන්න ආපු වෙලාවේ බුදුහාඳුරු ළඟට දිව්වා. බුදුහාඳුරු කිව්වා එදා බිත්තරයකට ඇති කරගත්ත වෛරසිත සසර නුඹලව ගෙනාපු දුරක්. පේනවනේ භවයෙන් භවය කැරකි යනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා මාගන්දියා කියලා බිසවක්. ඔය ඇත්ත දන්නවා උදේනි රජුරුවන්ගේ බිසව. උදේනි රජුරුවන්ට හිටියා බිසෝරු 3 දෙනෙක්. පළවෙනියා තමයි පින්වත්නි සාමාවතිය. හොඳ ශ්‍රද්ධාවන්තයි සෝතාපට්ටි ඵලයට පත්වෙච්ච කෙනෙක්. මාගන්දියා කියන්නේ නපුරු දුෂ්ට බිරිඳා. තව වාසුල දත්තා කියලාත් හිටියා. මේ බිසෝරු 3 දෙනාට රජුරුව හරි ආදරේ. හැබැයි මතක තියාගන්න මාගන්දියට තිබ්බා සාමාවතිය ගැන මහ පුදුම වෛරයක්. මොකද්ද වෛරය? වෛරය ඇත්තටම සාමාවතියත් එක්ක නෙමෙයි බුදුහාඳුරුවොත් එක්ක. තරුණ කාලේ බුදුරජාණන් වහන්සේට යෝජනා කළානේ මේ මාගන්දියාව. මොකද මාගන්දියාගේ දෙමව්පියෝ බුදුහාඳුරුව බුදු කියලා දන්නේ නැහැ. තරුණ ශ්‍රමණෙක් පිණ්ඩපාතේ වඩිද්දි ගෙදෙට්ට එක්කන් ඇවිල්ලා කිව්වා අපේ දුවත් හරි ලස්සනයි. ඒ නිසා අපේ දුවව කසාද බැඳගෙන මේ දේපල ටික ඔක්කොම බාර අරන් ඉන්න කියලා. බුදු පියාණන් වහන්සේ කියනවා අසුචි කලයක් වගේ ඉන්න මේ දුවව මම අතකින් නෙමෙයි කකුලකින්වත් ස්පර්ශ කරන්නේ නැහැ කියලා. ආන්ගේ වචනෙට මාගන්දියා වෛර බැඳා. කවදා හරි මෙච්චර ලස්සන මට කියපු කතාවට මං උඹෙන් පලිගන්නවමයි. ඒ වෛරයටමයි රජ්ජුරුවන්ව කසාද බැන්දේ. මොකද බලවන්ත කෙනෙක්ව බැන්දහම පලිගන්න පුළුවන්. හැබැයි බුදුහාඳුරන්ගෙන් පලිගන්න උත්සාහ කළා යාට තේරුණා බෑ කියලා. එතකොට වෛරය ඊට පස්සේ හැරෙන්නේ කොහෙටද? බුදුහාඳුරන්ට සමීපමයට. සාමාවතිය කියන්නේ හැමදාම බණ අහන බොහොම සිල්වත් කාන්තාවක්. ඔය සාමාවතිය තමන්ගේ අන්තපුරේ කාමරේ එක්තරා සිදුරක් හදාගෙන හිටියා බුදුහාඳුරව බලන්න. මොකද එයාට හැමදාම දන් දෙන්න යන්න බෑ. බුදුහාඳුරව පාරේ වඩිනවා බලන්න සිදුරක් හදාගෙන හිටියා. මාගන්දියා ගිහින් කිව්වා රජතුමනි මාගන්දියා කාමරේ සිදුරක් හදනවා. ඔබතුමා හොඳයි කියලා හිතන් හිටියට මාගන්දියා ඔය සිදුරෙන් කවුරු ඇතුළට ගන්නවද කවුරු එළියට දානවද අපි දන්නේ නැහැ. ඔබතුමා මහ මෝඩයි කිව්වා. රජුරවන්ට එදා කේන්ති ගියා. රජුරුව ඇවිල්ලා සියලුම සිදුරු වහලා ජනෙලුත් වහලා උඩින් වා කවුළු විතරක් තිබ්බා වාතේ හා මෙහා යන්න. හැබැයි වෛරසිත නිවුනේ නැහැ. මාගන්දියා දෙවනි උපක්‍රමය කල්පනා කළා මොකද්ද? තමන්ගේ මාමණ්ඩිට කිව්වා කුකුල්ලු 16ක් අරගෙන එන්න රජුරුව හොඳට බීලා ඉන්න වෙලාවක පන පිටින් 8යි මරලා 8යි. රජුරුව බීලා ඉන්න වෙලාවට ඉස්සෙල්ලාම පන පිටින් ඉන්න 8 දෙනා යවලා ඔන්න රජතුමනි කෑමට හොඳ මාංශයක් ගෙනාවා කියලා කියන්න. රජුරන්ට දුන්නාම රජුරුව මාගන්දියාගේ මූණ බැලුවා. මාගන්දියා කිව්වා අපෝ මට නම් ඕක උයන්න බෑ වැඩ වැඩි. අර සාමාවති නිකන් ඉන්නේ බන අහනවා කියවන්නකො කිව්වා. යැව්වා. පන පිටින් ඉන්න කුකුල්ලු 8 දෙනාව ගිහිල්ලා උයන්න කිව්වහම සාමාවති කිව්වා පිස්සුද? රජුරුව නෙමෙයි කවුරු එව්වත් අපි ප්‍රාණඝාතය කරන අය නෙමෙයි. ඕක ගිහින් රජුරවන්ටම දීපන් කියලා යැව්වා. ඉතින් ආවිල්ලා කිව්වා ස්වාමීනි මාගන්දියා උයන්න බෑ කිව්වා. මේ සාමාවතිය උයන්න බෑ කිව්වා කියලා. මාගන්දියා කිව්වා ඔය ඔබතුමාට නිසානේ බුදුහාඳුරන්ට උයන්න කියලා යවන්නකෝ උයන්නේ නැද්ද බලන්න. ඒ පාර රජුරුව කිව්වා එහෙනම් ගිහින් කියපන් බුදුහාඳුරන්ට දානෙට උයන්න කියලා. මාගන්දියා අර පන පිටින් ඉන්න කුකුල්ලු 8 දෙනා තියාගෙන කිව්වා දැන් යවපන් මරාපු 8 දෙනා. සාමාවතියට ගිහින් කිව්වා ඕම් බුදුහාඳුරන්ට දානෙට මේ කුකුල්ලු ටික හදන්න. සාමාවතිය බල්ලා කිව්වා අනේ මරාපු 8 දෙනෙන්නේ මේක උයන්නම් කිව්වා. අපි ප්‍රාණඝාතය කරන්නේ නැහැ. මේ මාංශය තුල දැන් ප්‍රාණයක් නැහැනේ. හොඳයි අද සංඝයාට මාංශයක් පූජා කරන්න පුළුවන් කියලා එව්වා. ඔන්න රජ්ජුරුව වෛර බැඳ දෙවනි අවස්ථාව. මට උයන්න බෑ. හැබැයි බුදුහාඳුරන්ට පුළුවන්. ඒ යට තිබ්බ කුමන්ත්‍රණේ රජ්ජුරුව දන්නේ නැහැ. අවසාන අවස්ථාවේ පින්වත්නි රජ්ජුරුව ළඟ තිබ්බ හස්තිකාන්ත වීණාවක් ඕක ඇතුළට විසකුරු පොළඟෙක් දාලා සිදුර මල් ගුලාවකින් වහලා රජ්ජුරුව නිදියන ඇඳේ තිබ්බා. නිදියන ඇඳේ තියලා මාගන්දියා හිමීට මල් ගුලාව අයින් කළා සර්පය ඇඳට ආවට පස්සේ රජතුමනි නැගිටින්න සාමාවතිය ඔබේ කොට්ටයට සර්පෙක් හංගලා තියෙනවා ඔබව මරන්න කියලා රජ්ජුරුවම කේන්ති ගැසුවා. එදා රජ්ජුරුව සාමාවතිව අංගනේ තියලා විස ඊතලයක් අරගෙන සාමාවතියගේ පපුව ඉලක්ක කරලා ඊතලේ නිදහස් කළා. හැබැයි ගුණවත් සාමාවතිය ඒ වෙලාවෙත් හිතනවා මාව මරන්න උත්සාහ කරන රජ්ජුරුව සුවපත් වේවා. රජ්ජුරුවන්ගේ සිත මෛත්‍රියෙන්
පිරේවා. ඊතලය රජ්ජුරුවන්ගේ කන ළඟින්ම යනවා ඉලක්කය වැරදිලා. රජ්ජුරුව අහනවා සාමාවතිය මොකක් හරි මන්තරයක්වත් කිව්වද? මොනවා හරි බලයක්වත් තියෙන නෑ රජතුමනි. මං ඔබට මෙත් වැඩුවා. අවසානයේ දැනගත්ත මාගන්දියා මේවෙන් හරියන්නේ නෑ වැඩේ. සාමාවතියට මොනවා කළත් රජ්ජුරුව පහදිනවා. මොකද කළේ? 500ක් කාන්තාවෝ එක්ක බණහද්දි ශාලාවක දොරවල් ජනෙල් ඔක්කොම වහලා ගිනි තිබ්බා. සාමාවතිය පණ පිටින් ඇවිදිලා මරණයටපත් වුණා. හැබැයි සෝවාන් වෙලා හිටියේ සුගතියේ ඉපදුනා. රජ්ජුරුවෝ අවසානයේ හොයාගත්තා මේක කරේ මාගන්දියා කියලා. මොකද්ද රජ්ජුරුවෝ කළේ? මාගන්දියට කිව්වා නුඹේ නෑයෝ ඔක්කොටම සංග්‍රහයක් කරන්න මං කැමතියි එන්න කියන්න කිව්වා. පරපුරේ ඔක්කොටම එන්න කිව්වා. ආවට පස්සේ රජ්ජුරුවෝ කිව්වා හොඳයි මාලිගේ දොරටු වසාපල්ලා දැන් සංග්‍රහය පටන් ගන්නයි යන්නේ. අර රාජාංගනේ පිට්ටනියේ කපලා තියෙන වලවල් වල ඔක්කොම මුංව බස්සාපල්ලා. බෙල්ලට වෙනකම් පස් දාලා වලලපල්ලා මුළු පරපුරම. පරම්පරාවේ හැමෝම බෙල්ලට වෙනකම් පස් දාලා වලල්ලා උඩින් පිදුරු දාලා ගිනි තියන්න කිව්වා. පණ පිටින් ඇවිලි විනාශ වෙද්දි රජ්ජුරුවෝ කිව්වා සාමාවතිය ඇතුළු 500ක් කාන්තාව විනාශ කරේ උඹ වෛරය නිසා. ඒ නිසා ඒ වෛරයෙන් උඹ විනාශ වෙලා යන්න ඕනේ කියලා ගිනිගෙන දැවෙන මාගන්දියාගේ ශරීරයට උල් වලින් ඇන ඒ උල් වලට මස් කෑලි කඩ මාගන්දියාටම කැව්වා කියනවා. ඔන්න උඹේ වෛරය නිසා උඹ කොච්චර විනාශයක් කරාද දැන් උඹම විනාශ වේ කිය කැව්වයි කියනවා. ඔන්න ක්‍රෝධයේ ප්‍රතිඵල. අවසානයේ අනිත් අයව විනාශ කරන්න ගිය කෙනාට Tamanටම ඒ ක්‍රෝධයේ විපාක අත්විඳින්න උනා. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ක්‍රෝධ කිරීමෙන් කවදාවත් ප්‍රතිඵලයක් නැත. පින්වතුනි අපි අහලා තියෙනවා අක්කෝස භාරද්වාජගේ කතාව. අක්කෝස භාරද්වාජ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මොනතරම් බැන්නද? ඒ බයින්ඩ හේතුවත් මේ ධනංජානි බුදුහාඳුරු සරණ ගිය නිසානේ. දැන් ධනංජානිට ওই බණ ටික කිව්වහම ධනංජානි කියනවා අනේ ස්වාමීනි හොඳයි මාව පැවිදි කරගන්න. පැවිදි වුණා. ධනංජානි බුදුරජාණන් වහන්සේ ගාව පැවිදි වෙලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒක අහපු අක්කෝස භාරද්වාජ ඒ කියන්නේ එයාගේම සහෝදරයෙක් ඇවිල්ලා බුදුහාඳුරන්ට බැන්නා. ඔබ වහන්සේ මහා කපටියෙක්. අපේ සහෝදරයව බුද්ධ ශාසනය මහාන කරගත්තා මුඩු මහානක් කිය බැන්නා. බුදුහාඳුර ඔක්කොම අහගෙන ඉඳලා ඇහුවා අක්කෝස ගෙදෙට්ට නෑයෝ එහෙම එනවද? එනවා කිව්වා. නෑයෝ ආවම සංග්‍රහයම කරනවද? කරනවා කිව්වා. ඒ පාරකව බැරි වෙලාවත් ඒ නෑයෝ කිව්වත් අපි කාලා ඉන්නේ දැන් ඔය සංග්‍රහය පිළිගන්න බෑ කියලා අපරාධනේ කෑම නෑ අපරාධ වෙන්නේ නෑ අපි කෑම විසි කරන්නේ නෑ. ඒගොල්ලෝ පිළිගත්තේ නැත්නම් අපි කනවා කිව්වා ගෙදර ඉන්න මිනිස්සු ටික. බුදුහාඳුරෝ කිව්වා අක්කෝස නුඹ දැන් යම් සංග්‍රහයක් මට කළාද මං ඒක පිළිගන්නේ නෑ. දැන් මටත් ඒක පිළිගන්න තරම් හිතෙන්නේ නෑ. ඒ නිසා ඔබම මේක පිළිගන්න කිව්වා. ඔබම පිළි අරගෙන මේක භුක්ති විඳින්න කියලා කිව්වා. ඒ වෙලාවේ අක්කෝස ඇහුවා මොකක්ද මේ කතාවේ තේරුම කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අක්‍රෝෂ නොකරන අපිට නුඹ යම් කිසි විදිහකින් අක්‍රෝෂ කරනවා නම් කිපෙන්නේ නැති අපිට නුඹ යම් විදිහකට කිපිලා කතා කරනවා නම් ගහන්නේ නැති අපිට නුඹ මේ විදිහට තර්ජනය කර පහර දෙන්න සූදානම් වෙනවා නම් අපි ඒවා කිසිම දෙයක් පිළිගන්නේ නෑ. ඒ සියල්ලම නුඹට වේවා. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ රහතන් වහන්සේට ක්‍රෝධයක් නෑ. එනිසා බුදුරජාණන් වහන්සේ ඇතුළු කවුරුත් ඔබ කෙරෙහි කිපෙන්නේ නෑ. දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ අක්කෝස භාරද්වාජ කියනවා අනේ මමත් බුදුන් සරණ යනවා. අක්කෝස භාරද්වාජත් බුදුහාඳුර ළඟ මහාන වෙනවා. මහාන වෙලා උතුම් පැවිද්දෙක් බවට පත් වෙලා රහතන් වහන්සේ නමක් බවටත් පත් වෙනවා. පින්වතුනි මෙන්න මේ ධනංජානි සූත්‍රයෙන් බුදුහාඳුර මතු කරන දේ තමයි ජීවිතේ සතුටින් ඉන්න ඕනේ නම් ජීවිතේ සැනසීමෙන් ඉන්න ඕනේ නම් ජීවිතේ ඔබට කවදා හරි දවසක නිවීමෙන් යුක්තව මරණයෙන් ජීවිතේ කෙලවර කරන්න ඕනේ නම් වෛර සිතින් තොරව ජීවත් වීම වටිනවා. ක්‍රෝධය, කෝපය, තරහව, වෛරය මේ සිතුවිලි ටික ඉවත් කරාම ගොඩාක් කෙලෙස් ඔබෙන් ඈත් වෙනවා. අපි දන්නවනේ ප්‍රධාන මූල 3ක් තියෙනවානේ අකුසල් මූල. ඒකෙන් පළවෙනි එක ලෝභය, දෙවෙනි එක ද්වේෂය. මේ ද්වේෂය කියන මූලයත් සම්පූර්ණයෙන්ම නැති කිරීම
නිවනට මගයි. බුදුහාඳුරු දේශනා කරන කවුරුත් කරන ඒවට ඒ රිටර්න් දෙන්න යන්න එපා. අපි කියන්නේ එහෙමනේ. මේගොල්ලන්ට අපිත් දෙන්නම් වැඩේ. මං කරන්නම් හොඳ වැඩක්. ඒවා කරන්න යන්න එපා. ඔය ගම්වල තියෙනවානේ කතාවට අපි කියන බල්ලා බලුකමට කෑවට මගේ කකුල මම කනවාද බල්ලාගේ බලු කකුල. එහෙම හිතාගෙන ජීවත් වුණාම හරි. බල්ලෝ ඉතින් බලුකමට අපේ කකුල් කනවා. හැබැයි අපි එහෙමයි කියලා බල්ලන්ගේ බලු කකුල් කණ්ඩ යන්නේ නැහනේ. එහෙම හිතාගෙන ජීවත් වෙන්න. ඒගොල්ලෝ ඕන දෙයක් කරපු දේ අසත්පුරුෂකම් කළත් මම සත්පුරුසයි. මට කොච්චර ක්‍රෝධ කළත් මම අක්‍රෝධයෙන් උත්තර දෙන්නේ. ඒගොල්ලෝ වෛර කරාට මම මෛත්‍රියෙන් යුක්තයි. ඔය තමයි සසර දිනන මග. එහෙම ජීවත් වෙලා සසර සුවපත් කරගන්න ඔයත්න්ටත් මේ අහපු බණ උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වතුනි, රැස් කරගත් සියලු කුසල සම්භාර ධර්මයෝ පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් වේවා. දෙවියෝ දිව්‍ය ආයුෂෙන් වර්ණයෙන් සැපෙන් බලෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. ඔය ඇත්තු සෑම දෙනාම දෙවියෝ සුරකිත්වා. එසේ ආශිර්වාද කරන දෙවියනොත් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකාති. දෙවනුව කල්පනා කරන්ට රැස් කරගත් සියලු පින් අද පින්කමේ දායක මූලික කාරක භාවයට පත්වන කළුතර නාගොඩ සකුරාපටු මගෙහි පදිංචි ජයන්තා රත්නප්‍රිය මහත්මිය බලාපොරොත්තු වෙන පරිදි 2015 මාර්තු මාසයේ 23 වන දින දැනට වසර 10කට පමණ ඉහත පරලෝසපාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සේවයේ නියුතු සහකාර ධාවන කළමනාකාර මුළු දිවෙන්ටම සාම විනසුරු ප්‍රවීණ දේශක ආචාර්ය රුක්මන් ගමගේ මැතිතුමන්ට මේ පින් අනුමෝදන් වේවා. රුක්මන් ගමගේ මැතිතුමන්ගේ මිය පරලොවගේ දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ආර්.එච්. සුරමියල් පියාණන්, මිලි රන්සලු මෑණියන්, ආර්.එච්. වින්සන්, ආර්.එච්. සුනිල්, ආර්.එච්. ගාමිණී, ආර්.එච්. රණවති යන සහෝදර සහෝදරියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ආර්.එච්. දියෝනිස් පාපාටත් මේ පින් අනුමෝදන් වේවා. මේ පවුල නමින් වර්ග පරම්පරාගතව මිය පරලොව ගිය සියලු දෙනාටත් බණ ඇසූ ලක්වාසී ලෝවාසී ඔබ නමින් මිය පරලොව ගිය සියලු දෙනාටත් බෞද්ධ ආමාදිජාලේ නිර්මාතෘවරු බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම නායක මහා ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ අපවත් වී වදාළ සියලුම මහා සංඝරත්නයටත් රට වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන්ටත් මේ පින් ඇසේවා දැනේවා. පින දැක සතුටු වේවා, අනුමෝදන්ව සතුටු වේවා, දුකින් අත මිදේවා, සැප ලබා ගනීවා, නොදුරු භවයකම අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. අවසාන වශයෙන් රැස් කරගත් සියලුම පින් කළුතර නාගොඩ සකුරාපටු මගෙහි පදිංචි පින්වත් ජයන්තා රත්නප්‍රිය මැතිනිය ප්‍රධාන කොටගෙන ඒ සහෝදර පිරිසට මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් මෙතුමිය බලාපොරොත්තු වෙනවා දේශකයන් වහන්සේටත්, රුක්මන් මහත්මයාගේ අසනීපයෙන් පසුවන සියලුම ඥාතීන්ටත්, ජයන්තා මහත්මියගේ පවුලේ අසනීපයෙන් පසුවෙන සියලුම දෙනාටත්, සියලුම යෙහෙලියන්ටත්, විදේශගතව සිටින දූ දරුවන්ට, ඉගෙනුම ලබන හා රැකියාවන් වල නිරතව සිටින මේ පින්කම වෙනුවෙන් අතහිත දුන් සියලුම දෙනාට සෙත් පතන්නටත් බලාපොරොත්තු වෙනවා. අදාවගේ දැක බලා සතුටු වුණ වචනයකින් හෝ උපකාර කර සියලු දෙනාටත් මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී පින්වත් සෑම සියලු දෙනාටත් දායකත්වයේ දරූ සැමටත් එකසේ මේ පින් හේතු වේවා. ඔබ සැම නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා. කායික වේදනා මානසික පීඩා දුරු වේවා. කරන කියන කටයුතු සඵල වේවා. මෙලව පරලොව ජීවිතය යහපත් වේවා. අවසන උතුම් නිවන් සම්පත්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු. අනන්ත තෙරුවන් ගුණ බෙලෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා.
සාදු සාදු සාදු. දේශනාව පවත්වා වදාළ පින්වත් ස්වාමීන් වහන්සේ වත්තල වැලිකඩ මුල්ල අභය විහාරාධිපති කොළඹ අශෝක විද්‍යාලයේ ධර්මාචාර්ය අධ්‍යාපනපති පූජනීය කැලණිය ශාසන වංශ පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම සැලසේවායි සාදු නාද නම්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. බෞද්ධ රූපවාහිනිය කළුතර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ සිට පටිගත කරමින් ඔබ වෙත සංනිවේදනය කරන්නට යෙදුණු මේ දේශනාව අප මින් නිමාවට පත් කරනවා. පින්වත් ඔබ හැමදෙනාටම උතුම් තෙරුවන් සරණයි.